හායි යාළුවනේ. ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනේ යාළුවනේ, වීඩියෝ එකක් දාගන්න බැරි වුණා කාලෙකින්. ඉතින් අද තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ඒකට සමා වෙන්න යාළුවනේ. ඉතින් අද ගෙනාවේ driving simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ අපේ බස් එකේ මේ වහලේ උඩ නගින්නේ කොහොමද කියලා. වහලේ උඩට නගින විදිය ගැන තමයි අද වීඩියෝ එක ගෙනාවේ. මේ මිනිස්සු ටික දැකලා මටත් හිතුණා වහලේ උඩට නගින්න. ඉතින් අපි බලමු කොහොමද බස් එකේ වහල උඩට නගින්නේ කියලා. ඉස්සෙල්ලාම යාළුවනේ ඔයාලා රත්නපුර මැප් එකක් දාගෙන ඉන්න ඕන. මම දාගෙන ආවේ රත්නපුරේ සිරිපාදේ කියන මැප් එක. කොහොම හරි ඔයාලා ඉන්න ඕන රත්නපුර බස් නැවතුම් පොලේ. මම දැන් යාළුවනේ බස් එකට නගිනවා මේ විදිහට. ඔයාලා බස් එකට නැගලා මේ විදිහට බස් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති වම් පැත්තේ අයිනෙන් තාප්පයක් වගේ තියෙනවා. ඉතින් අයිනටම කරලා ඔයාලා නවත්ත ගන්න ඕනේ එතනින්. මෙන්න මේ විදිහට අයිනටම කරලා නවත්ත ගන්න. ගොඩාක් ඉස්සරහට ගෙනියන්න එපා බස් එක. ළඟින් අයිනට කරලා නවත්ත ගන්න. නවත්තගෙන ඔයාලා බස් එකෙන් බහින්න. බස් එකෙන් බැහැලා ඔයාලා යන්න ඕන පාරට. මම දැන් මේ විදිහට පාරට යනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට තාමත් ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාන්න යාළුවනේ. ඉතින් ලයික් එහෙම වැටෙනවා අඩුයි යාළුවනේ වීඩියෝ වලට. channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. ඔයාලට මේ තාප්පේ හරහා යන්න පුළුවන්. දැන් මං ගියේ ඒ වගේ තාප්පේ හරහා යන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඔයාලා මේ පැත්තේ යන්න ඕන. ඉතින් යාළුවනේ ඉස්සරහට ඕනි ගේම් ප්ලේ වීඩියෝ ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි යාළුවනේ, ඔයාලා මේ විදිහට බස් එක ගාවට එන්න ඕන. ඇවිල්ලා කරන්න තියෙන ඉතින් පයින් එක මේ විදිහට බස් එක ගාවට ඇවිල්ලා පනින්න. දැන් අපි ඉන්නේ යාළුවනේ බස් එක උඩ. මේ විදිහට මිනිස්සු ටික බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. අපි ඉන්නේ බස් එක උඩ යාළුවනේ. ඉතින් ඔච්චරයි වීඩියෝ එක. ඉතින් අපි බස් එක උඩට නැග්ගා. ඉතින් ඔච්චරයි යාළුවනේ වීඩියෝ එක. channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් ඉතින් අදට ඉන්න හැමෝටම සුබ දවසක්.